ඥාන මාර්ගයයි ප්‍රඥා මාර්ගය කියන්නේ දෙකක්. බුද්ධ කාලයේදී ඥාන මාර්ගය හැඳින්වුවේ ග්‍රන්ථ ධූරය කියලා. ත්‍රිපිටක හා අටුවා හැදෑරීමෙන් ධර්මය දැන ගැනීම තමයි ඥාන මාර්ගය කියලා කිව්වේ. විදර්ශනා මාර්ගය කිව්වේ නිරීක්ෂණ, පරීක්ෂණ, නිගමන මගින් ඇත්ත අවබෝධ කර ගැනීමට. ඒක පිටින් ගන්න දෙයක් නෙවෙයි, තමා තුළින්ම මතුවෙන දෙයක්. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඉන්සයිට් කියලා. සිංහලට පරිවර්තනය කරලා තියෙනවා අන්තර් ඥානය කියලා. ඇතුළින්ම ලැබෙන ඥානයක්. ඒ ඥානය සලකන්නේ අතීන්ද්‍රිය ඥානයක් වශයෙන්. ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන ඥානය නෙවෙයි. ඉන්ද්‍රියයන් වල තියෙන පිටතට. පිටතින් එන ඥානය තමයි ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ. අතීන්ද්‍රිය ඥානය මතුවෙන්නේ ඉන්ද්‍රිය ඉක්මවා ගිහිල්ලා ඇතුළතින්. තමා තුළින්ම. තමන්නම් ප්‍රත්‍යන්ත වෙලා. ඒකයි බුද්ධ මාර්ගය හැඳින්වෙන්නේ පච්චත්තාම වේිතබ්බෝ විඤ්ඤෝයි කියලා. විඥානවන්තය කියන්නේ ඥානවන්තය නෙවෙයි. විඥානවන්තය කියන්නේ සංවේදී පුද්ගලයා. ඒ සංවේදීතාවය නිසායි තමා තුළින්ම ඇත්ත අවබෝධ වෙන්නේ. සැබෑ නිවන තියෙන්නේ. සැබෑ සංසාරේ තියෙන්නේ. සැබෑ අපාය තියෙන්නේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තියෙන්නේ තමා තුළමයි. තමා තුළම තමන්ට දැනෙන මුළු ලෝකෙම තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ වදාළනවා රෝහිත සූත්‍රයේදී. ව්‍යාමත කලබලේ පඤ්ඤාපි මිලෝකංච. ඒක ලෝක සමුදයංච ඒක ඇති වෙන්නේ. ලෝක නිරෝධංච ඒක නැති වෙන්නේ. නිරෝධගාමී පදපදංච නැති වෙන මාර්ගය තියෙන්නේ තමා තුළින්මයි. ඒ නිසා ප්‍රඥා මාර්ගය කියන්නේ තමා තුළින්ම සත්‍ය අවබෝධ ලබන්න පුළුවන් මාර්ගයක්. බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ. ඒ සත්‍ය අවබෝධයට පත් වීම. එතකොට සිද්ධ වෙන දෙයක් තමයි නිබ්බාන කියන තත්වය. සියලුම බැඳීම් වලින් මිදෙනවා. බැඳෙන්නේ ප්‍රകൃතිය. ප්‍රകൃතිය බැඳෙන්නේ ආගන්තුක දේවල් වලින්. ආගන්තුක දේවල් අයින් වෙලා ප්‍රകൃතිය පමණක් ඉතිරි වෙනවා. සබාධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රകൃතියෙන්. නිරපේක්ෂිතව. අපේක්ෂාවන්ගෙන් තොරව. අපේක්ෂාවක් කියන බලාපොරොත්තුවක් ඇති වෙන්න තමා කියලා කෙනෙක් ඉන්න ඕනේ. අස්මිමානය කියන මමත්වයේ තියෙන්න ඕනේ. තමන්ටම අවබෝධ වෙනවා මමයි කියලා හිතා ඉන්න දෙයක් නැහැ. එතකොට මමත්වයේ පිළිබඳ සත්‍ය අවබෝධය පහළ වෙනවා. මමත්වයේ දිවිලා යනවා. තමා කියන්නේ විශ්වෙන් වෙච්ච කෙනෙක් නෙවෙයි, විශ්වයේම කොටසක් කියලා. ඒක හරියට තමා කියන්නේ විශ්වෙන් වෙච්ච වෙන පුද්ගලයෙක් කියලා හිතන ගතිය නැති වෙලා විශ්වාන්තර තත්ත්වයට පත් වෙනවා. සබාධර්මයට පත් වෙනවා.
සුභාධර්මයේ කිසිම දෙයක් කරන්නේ නැහැ පෞද්ගලික අපේක්ෂාවෙන්. බලාකුළු අපිට වැස දෙනවා මොකුත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගස් කොළන් අපිට කොළ දෙනවා, පළ දෙනවා, මල් දෙනවා, පැණි දෙනවා, හල දෙනවා. අපේ මොකුත් බලාපොරොත්තු නෙවෙයි. ඒ අවයව සුභාධර්මයේ ස්වභාවිකව ක්‍රියාත්මක වෙනවා. සත්තු උනත් සුභාධර්මයට අනුගතවයි ඉන්නේ. දරුවෝ හදන්නේ දරුවන්ගෙන් මොකුත් බලාපොරොත්තු නෙවෙයි. හැම හතක්ම ඒ පැටවුන්ට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් කාලය ආවම කුරුල්ලන් කොටලා අයින් කරනවා. හැම හතෙක්ම අයින් කරනවා. සැබෑ මාර්ගය තමයි පෞද්ගලික වර්ධනය කර ගැනීම වෙනුවට පොදු බව වර්ධනය වීමට සැලසීම. සමස්තයේම කොටස බවට පත්වීමට. ඒ තත්ත්වයට පත්වීම තමයි සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන්නේ. ඇත්ත අවබෝධ වුණාම. තමා කියලා වෙනම කෙනෙක් නැහැ කියන එක. ආත්මිමානි නැතුනම රාහත් වෙනවා. අරහත කියන්නේ අල්ලගෙන ඉන්න බැඳීම් නැති වෙනවා. නිබ්බාන කියන්නේ ඒ බන්ධන නැති වෙනවා කියන අදහස. නිවන් දකින්න කියන්නේ. නිවන කියන වචනේ නිබ්බාන කියන පාලි වචනය. බයන්න දෙකම ඕස්තජා කරලා තොල් වලින් කියවේ. වෙනසකට තියෙන්නේ බයන්න ගෝසාක්ෂරයක්. වයන්න අගෝසාක්ෂරයක්. දෙමළායට බාල්දිය කියන්නේ බෑ. ඒගොල්ලෝ කියන්නේ වාල්දිය කියලා. බයන්න වයන් වෙනවා. ඒ වගේම තමයි ලිහිල් වෙනකොට බයන්න තියෙන ගෝස ගතිය, බර ගතිය ලිහිල් වෙලා වයන්න බාටපත් වෙලා නිවන බාටපත් වෙනවා. නිවනේ කියන්නේ කොහෙවත් තියෙන තත්ත්වයක් නෙවෙයි, තමා තුළම තියෙන තත්ත්වයක්. නිබ්බාන කියන්නේ කිසි බැඳීමක් නැහැ. ඒ කියන්නේ විමුක්තිය තියෙන. ප්‍රകൃතිය තියෙන. ප්‍රകൃතිය තියෙන කිතියකට නෙබෙදුණු ගැතිය. විකෘතිය කියලා කියන්නේ බෙදෙන එකට. අපි ලෝකේ කියලා අත්දකින්නේ විකෘතියක්. ඉන්ද්‍රියයන්ගෙන් ගන්න තොරතුරුත් එක්ක තමයි අපි ලෝකෙ මවා ගන්න. අපේ කිසිම ඉන්ද්‍රියකට ඒ ඉන්ද්‍රිය ගෝචර වෙන කිසිම වස්තුවක සැබෑ තත්ත්වය දැනෙන්නේ නැහැ. අපේ ඇහැට හරි, කනට හරි, නැහැට හරි, දිවට හරි, හමට හරි, හිතට හරි ලෝකේ සැබෑ ස්වරූපය තේරෙන්නේ නැහැ. ඒක සාක්ෂාත් වෙන්න ඕනේ. සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ තේරුම් ගන්නව නෙවෙයි. තේරුම් ගන්නට දෙන්නේ දෙකක් තියෙනවා. නිත්‍ය ස්වභාවයක් තියෙනවා. සාක්ෂාත් වෙනකොට ඒකත්වයටපත් වෙනවා. ඒකත්. ඒ වුණාට මුලතාවේදී ඒක සිද්ධ වෙන්නේ සමාධියකදී. සමාධිය කියන්නේ සකස් වෙන සංකතයක්. සමාධියත් ඉක්මවා ගියාම තමයි නිබ්බාන කියන තත්ත්වය ඇති වෙන්නේ. නියම අන්තර්ඥානය පහළ වෙන්නේ. ඒකට පාදක වෙන්නේ ඥානෙ නෙවෙයි. ප්‍රඥාව. පඤ්ඤා උදපාදී. ප්‍රඥා පාලනට පස්සේ තමයි විද්‍යාව උදපාදී වෙන්නේ. ඇත්ත අවබෝධ වෙනවා. ඇත්ත අවබෝධ වුණ තමයි ආලෝක උදපාදී. ඉතින් ආලෝකය කියන්නේ එළියක් නෙවෙයි. ඇත්ත අවබෝධ වීමට. රූපකාර්යයෙන් ඇත්ත අවබෝධ වීම කියන්නේ ආලෝක උදපාදී කියලා. මුද්‍රාජ්‍ය සිද්ධ වෙන එකයි.
ආලෝක උදපාදී. ඒ වෙලාවේ දැනුනේ ඉතින් දැනගෙන හිටියේ නැති දෙයක්. පුබ්බේසු අනුස්සතිත ධම්මේසු චක්කුම් උදපාදී. ඒක දැනුණා. දැක්ක නෙවෙයි, එතන දැක්කයි කියලා කියන්නේ දැනුණා. ඥානං උදපාදී ඒක අඳුනාගත්තා. ඉස්සර දැනගෙන හිටි විදියයි දැන් දැනෙන දෙයයි. පඤ්ඤා උදපාදී. එතකොට නුවණ පහළ වුණා. නුවණ පහළ වුණා කියලා කියන්නේ ඇත්ත අවබෝධ වුණා. ඇත්ත අවබෝධ වුණා කියලා කියන්නේ ආලෝක උදපාදී. අන්ධකාරය නැති වුණා. මෝහාන්ධකාරය නැති වුණා. ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා මාර්ගයෙන් මිසක් ඥාන මාර්ගයෙන් නෙවෙයි. ඒ වුණාට අද පිරිවෙන් වල, පාසල් වල, විද්‍යාල වල, විශ්වවිද්‍යාල වල අනුගමනය කරන ඥාන මාර්ගය. අටුවාවලින් ත්‍රිපිටකයෙන් අරගෙන තොරතුරු මතයි ග්‍රන්ථවල වශයෙන් ඥාන මාර්ගයේ සකස් වෙන්නේ. තමා තුළින්ම ඇත්ත අවබෝධ වුණාම තමා අන්තඥානය කියන, අතීන්ද්‍රිය ඥානය කියන ප්‍රඥා මාර්ගය පහළ වෙන්නේ. ඥානය ඉන්ද්‍රිය ගෝචරයි. ප්‍රඥාව අතීන්ද්‍රිය ගෝචරයි. අතීන්ද්‍රිය ගෝචරය කියලා ඉන්ද්‍රිය ඉක්මා ගිය තත්ත්වයක්. ඒ තත්ත්වය තමයි නිබ්බාන කියන තත්ත්වය තියෙන්නේ. සීල බන්ධනයකින් මිදෙන්න. බාන කියන්නේ බන්ධනය. කිසියකට බැඳෙන්නේ නැහැ. එතකොටයි ප්‍රකෘති තත්ත්වය තියෙන්නේ. ප්‍රකෘති තත්ත්වය තුළ තියෙන්නේ. ආදරය කරනකොට ආදරය කරන්නෙක් ඉන්නවා, ආදරය ලබන්නෙක් ඉන්නවා. මෛත්‍රියේදී ආදරේ මෛත්‍රිය ලැබුණාම දෙන්නෙක් නැහැ. තමනුත් එකයි, අනුනුත් එකයි. සියල්ලම එකයි. තමා සමත්ය බාටපත් වීම තමා ප්‍රඥා මාර්ගයෙන් සිදු වෙන්නේ. ඒ සමත්ය බාටපත් වීම තමා නිවන් දැකීම කියලා කියන්නේ. නිබ්බාන කියන තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ මාර්ගය සදාන්නේ ඒකායන මාර්ගයක්. තමා විතරක් තනියෙන් යා යුතුයි. කණ්ඩායමක් වශයෙන් ගිහිල්ලා අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොතපතෙන් දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අත්දැකීමෙන්ම සාක්ෂාත් වෙන දෙයක්. සාක්ෂාත් වෙන එක රියලයිස් වෙනවා. අන්ඩර්ස්ටෑන්ඩ් නෙවෙයි. තේරුම් ගන්නව නෙවෙයි. අවබෝධ කරගන්නව නෙවෙයි. දෙකක් නැහැ. දෙක එකක් බාටපත් වෙනවා. ද්වෛතය අද්වෛතය බාටපත් වෙනවා. ඒකීයත්වය බාටපත් වෙනවා. ඒක තමයි ප්‍රඥා මාර්ගයේ අවසාන ඵලය.